මේ ශ්‍රී ලංකා ජර්මානු තාක්ෂණික ආයතනය තමයි පොඩ්ඩක් ඔබ එක්කගෙන යන්නේ. එහෙ දරුවෝ පොඩ්ඩක් වෙනස් විදියට හිතලා තියෙනවා. බල්ලා තියෙනවා මුහුදු ජලයෙන් බැයිද මේ විදුලිය නිපදවන්න කියලා. මීට ඉස්සෙල්ලත් ඕන තරම් මේ වගේ උත්සාහයන් කරලා තියෙන එක ඇත්ත. නමුත් මේ උත්සාහයන් සාර්ථක වෙනවද? ඒවා ලෝකේ තත්ත්වයන් එක්ක සමපාත වෙනවද? ඊට වඩා එහාට යන්න පුළුවන්ද? මේ හොයලා බලන්නේ ගැන. මේ ඇවිල්ලා කටුබැද්ද ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේනේ. ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන නාමල් එදිරිසිංහ ඇතුළු ඔහු යටතේ අධ්‍යාපනය හදාරන සිසුන් විසින් විකල්ප බලශක්ති උත්පාදනය කරන නව ක්‍රමයක් හොයාගෙන තියෙනවා. මුහුදු ජලයේ චාලක ශක්තිය විදුලිය බවට පරිවර්තනය කරන්න පුළුවන් උපකරණයක් තමයි ඔවුන් ඒ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මුහුදුරල උස් පහත් වෙද්දී මේ යන්ත්‍රයේ කොටසකුත් උස් පහත් වෙනවා. ඒ වෙලා ඒ මගින් ටර්බයින් කැරකිලා විදුලිය උත්පාදනය වෙනවා. ඕම් හරියටම අහගන්නකො විස්තරේ. මෙම නිර්මාණය මේක ඇප්ලයිඩ් රිසර්ච් ප්‍රොජෙක්ට් එකක්. මෙතෙන්දී ගොඩක් දුරට මේ අපි කරලා තියෙන්නේ මේක concept එකක්. ඒ වගේම මෙතන prototype එකක් කරා. ඒ වගේම දැන් actual model එකක් දාවට ඔයාලට මෙතන පරිවර්තනය කරලා තියෙනවා. ඒ වගේම මෙහි ක්‍රියාකාරීත්වය ගත්තොත් නිර්මාණය අපිට කියන්න පුළුවන් මේක මුහුදු රළ භාවිතා කරලා ඒ වගේම සුළං ඒ වගේම සූර්ය බලය ඔය තුනම එකතු කරලා මේක මල්ටිප්‍රිට් සිස්ටම් එකක් විදිහට තමයි අපි මේක හඳුන්වා දෙන්න හදන්නේ. පිටිපස්සෙන් තියෙන ප්ලාන්ට් එක අපි කරලා තියෙන්නේ මුහුදු රළ භාවිතා කරලා කොහොමද ඒකෙන් විදුලිය උපදවන්නේ. ඉතින් ඇත්තට මේ තියෙන වේව් එක, ඒ වේව් එක මේ තියෙන ඔය මොෂන් එක ඒ කොහොමද ඒක හයිඩ්‍රොලික් සිස්ටම් එකක් තියෙන හයිඩ්‍රොලික් සිස්ටම් එකකට ඉන්ස්ටෝල් කරලා එතෙන්දී තියෙනවා මෝටර එකක් තියෙනවා. මෝටර එකෙන් කපල් කරලා තියෙන ඔල්ටර්නේටර් එකක්. ඒතනින් ඊට පස්සේ එන විදුලි බලය අපි ඉන්වර්ටර් එකක් through අපේ තියෙන ජාතික පද්ධතියට උදාහරණ තමයි තියෙන්නේ. ඉතින් අපි සතුටින් කියනවා නම් අංශ කීපයක් මෙතන සම්බන්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම මෙකාට්‍රොනික අංශය, ඒ වගේම බිල්ඩින් අංශය, ඒ වගේම මැෂින් සම්බන්ධයෙන් කරන මේ අංශ තුනම එකට එකතු වෙලා තමයි මෙතන මෙතෙන්දී මල්ටි ඩිසිප්ලිනරි එන්වයරන්මන්ට් එකක් තියෙන්නේ. ඉතින් ඇත්තට මෙතෙන්දී හැම එකනටම ටාස්ක් එකක් තියෙනවා. එතන වෙල්ඩින් අංශයෙන් කරනවා. ඒගොල්ලෝ වෙල්ඩින් ටික කරලා දෙනවා. ඔය මැෂින් අංශයෙන් මැෂින් සියලුම ටර්නින්, බිලින්, ග්‍රයින්ඩින් ඒ සියලුම දේවල් කරනවා. එතන මෙකාට්‍රොනික අංශයේ සියලුම දේවල් කන්ට්‍රෝල් සිස්ටම්ස් ඒවා ඔක්කොම. එහෙනම් මෙතෙන්දී සියලුම ඉන්ටිග්‍රේට් කරලා මේ තියෙන පද්ධතිය දැන් මේ ඇක්චුවල් මොඩල් එකක් විතරක් බලාපොරොත්තු වෙනවා. දැන් මේ දවස්වල ටෙස්ටිං යනවා. මේ ඩේටා කලෙක්ට් කරගන්නවා. ඒ වගේ මෙතන බලාපොරොත්තු වෙනවා මේක රියල් එන්වයරන්මන්ට් එකට. ඉතින් ගෙනහිල්ලා කෙලින්ම මුහුදට ගෙනහිල්ලා මේ පර්යේෂණ කටයුතු සිදු කරනවා. ඉතින් පැහැදිලිනේ වැඩේ. ඒ වුණාට ඉතින් තාම මේ උපකරණය තියෙන්නේ ගොඩ. මේක හරියටම මුහුදු ජලයේ චාලක ශක්තියෙන් විදුලිය උත්පාදනය කරන්න පුළුවන් මට්ටමට දියුණු කරන්න අවශ්‍ය සහයෝගය ලබා දීලා මේ උපකරණයෙන් රටට සේවයක් ගන්න පුළුවන් නම් ඒ සේවය ලබා ගන්න කටයුතු කරන්න බලධාරීන්ට මේක ගැන සලකලා බලන්න කියලා තමයි ලෝකයට නම් කියන්න තියෙන්නේ.